දැන් බලමු එහෙනම් කොහොමද දැන් අපි මෙන්න මේ ඇතුළත් කරගත්ත ප්‍රස්ථාරයක බෑග්ග්‍රවුන්ඩ් එක. එහෙම නැත්නම් අර ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කව ආකාරයට ඩිසයින් එකක් ඇඩ් කරලා ප්‍රස්ථාරය ටිකක් ඒ පේන ආකාරය එහෙම නැත්නම් අපියරන්ස් එක ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියන එක බලමු. එතකොට ඒ සඳහා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕන අපේ ප්‍රස්ථාරයේ තියෙන ડોකියුමන්ට් එක ඕපන් කරගන්න ඕන. මම ඒක මිනිමයිස් කරලා තිබ්බා. එතකොට අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඒක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ අපිට chart area එක දැන් මේ කොටස ඔයගොල්ලෝ අඳුරනවා chart area එක මොකද්ද, plot area එක මොකද්ද, markers මොනවද, legends මොනවද, axis මොනවද, ඒවයි තව contents මොනවද තියෙන කියන එක පැහැදිලිව බලන්න ඇති. එතකොට බැලුවට පස්සේ දැන් අපිට ඊළඟට තියෙන දැන් මෙන්න මේ තියෙන කොටස් වෙනස් කරලා එඩිට් කරලා ඒක පේන ආකාරය වැඩි දියුණු කරන එක. එතකොට ඒ සඳහා ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ප්‍රස්ථාරය තෝරගන්න ඕන. ඊට පස්සේ තෝරගෙන සිලෙක්ට් කරගෙන අපි ප්‍රස්ථාරයේ අදාළ කොටස උඩ යන අපි දැන් chart area කරන chart area එක උඩ right click කරනවා. plot area වුණනම් plot area එක උඩ right click කරනවා. එතකොට ඒ අවශ්‍ය කොටස select කරලා ඉවරලා ඒක right click කරනවා. දැන් මම chart area එක මම අඳුරනවා. මම ඔයගලන්ට ඒක අඳුර ගන්න විදිය කියලා දුන්නා. දැන් මෙන්න මේ දුඹුරු පාට මෙන්න මේ කැටයන් ආකාරයට පෙන්වන කොටස තමයි chart area එක විදියට හඳුන්වන්නේ. අන්නේ chart area එක උඩ right click කරනවා. right click කරාම අපිට එනවා pop up menu එක. අන්නේ pop up menu එකේ අපි ක්ලික් කරනවා fill. එහෙම නැත්නම් මේ fill tool එක තියෙනනේ උඩම. ඒක ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් format chart area ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාම මෙන්න මේ task pane එක add වෙනවා. right click කරාට පස්සේ format chart area එක එනවා. නැත්නම් අපිට මෙන්න මෙතන උඩ එහෙම right click කරගම අර මම ඉස්සෙල්ලා කියවුනේ fill tool එක ක්ලික් කරලා මෙතනින් අපිට අවශ්‍ය මේ කලර් එකක් එහෙම නැත්නම් gradient picture text එකක් දෙන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ දෙයම තමයි මෙතන ක්ලික් කරාට පස්සේ මේ format chart area කියලාත් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි එතන මෙතන fill එකට ගිහිල්ලා gradient එකක්ද texture එකක්ද picture එකක්ද pattern එකක්ද මොකක්ද කියන එක select කරගන්න ඕනේ. solid color කියන්නේ තනි color එකට තියෙන දේවල්. colors gradient කියන්නේ colors දෙකක් mix කරලා මේ පෙන්වන ආකාරයට මේ ගැන මම ඔයගොල්ලන්ට ඊළ කාලින් exercise එකේදී පැහැදිලි කරා හොඳටම. ඉතින් අපිට දැන් මෙතනත් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. chart area එක උඩ right click කරා. මෙතන ඔන්න fill tool එකේ ගිහිල්ලා කෙලින්ම අපිට අවශ්‍ය color එකක් මොනවා හරි එහෙම නැත්නම් gradient එකක් තෝරගන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු එතකොට කොහොමද මේ දාලා තියෙන gradient එක. දැන් ඔයගලන්ට ඕනනම් පුළුවන් මේකට text එකක් දාන්න. right click කරා එක්ක format chart area එකට යනවා. නැත්නම් එතන උඩ එන fill tool එක click කරලා text එකක් click කරලා මේ document එකේ තියෙන ආකාරයටම අපිට background එක දාන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට පුළුවන් plot area එකට. plot area එක උඩ click කරා right click කරා එක fill tool එක නැත්නම් format plot area click කරලා fill tool එකේ දැන් අපිට සාමාන්‍ය color එකකින් මොකක් හරි දැන් දත්තවලට ලොකු හානියක් නොවන විදිහේ මේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා. දැන් එතකොට අපිට දැන් ඒකේ අර තිබ්බ grid lines එහෙම පේන්නේ නැතුව ගියා. දැන් එතකොට ඒක දාපු එකෙන් අපිට ඇත්තටම වැඩක් නැහැ. මොකද අපිට grid line ටික පේන්නේ නැහනේ. දැන් අපිට ඔන්න වගේ plot area එකේ grid line පේන විදිහේ මේ background එකක් තමයි අපි නිතරම ඇතුළත් කරන්න ඕන. එතකොට අපිට chart area එක මොකද්ද, plot area එක මොකද්ද කියලා පැහැදිලිව පේනවා. තියෙන දත්ත ටික මොනවද කියන එක පේනවා. එතකොට ඒකට අනුව ප්‍රස්ථාරේ පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට තමයි සාර්ථක ප්‍රස්ථාරයක් විදිහට අපිට මේ ප්‍රස්ථාරය එළියට දෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් එතකොට ඉස්සරහට බලමු කොහොමද තවත් මේ කොටස් වලින් වැඩ කරගන්නේ කියන එක.